ආයුබෝවන් සියලු දෙනාටම අපි අද අපේ YouTube channel එක ඔස්සේ ඔයාලා දැනුවත් කරන්න යන්නේ ඔයාලගේ වාහනයේ ආදායම් බලපත්‍රය අලුත් කරගන්න හැටි. මුලින්ම ඔයාලට Firefox හරි Google Chrome එක හරි යොදා ගන්න පුළුවන්. ඒක අපිට search bar එකේ revenue license කියලා type කරලා search කරනවා. ඊට පස්සේ එන site එකේ මෙන්න මේ ක්ලික් කරලා ඉවරලා ඒ සයිට් එකට අපිට යන්න පුළුවන්. ඒකට ගිහිල්ලා අපිට ඒකට ලොගින් වෙන්න වෙනවා. ලොගින් වෙනකොට ඔයාලගේ අනන්‍යතාවය ඔප්පු කරන්න ඔයාලට Chrome එකේ හරි Firefox එකේ හරි වෙන window එකක් එනවා. ඒ window එකේ මෙන්න මේ Google කියන logo එක ක්ලික් කරාම ඔයාලගේ account එක එකට ඇඩ් කරන්න ඕනේ. එනවා Google account එකක් තියෙන්න ඕනේ. ඒ account එකෙන් එකට log වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට එනවා එතන login වුණා මෙන්න මේ වගේ window එකක්. ඒක ඔයාලට ඉංග්‍රීසි භාෂාව වගේම සිංහල භාෂාවෙන් තියෙනවා. ඒකේ විස්තර ඔයාලට වැඩිදුරටත් තියෙනවා. ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් රක්ෂණ සමාගම ඒ වගේම පරීක්ෂණ සාතිකය ගන්න පුළුවන්. ආයතන පිළිබඳව ඒකේ සවිස්තරාත්මකව දැනුවත් කරලා තියෙනවා. ඒක සිංහලුත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එතෙන්දී අපිට ඊළඟට යන්න තියෙන්නේ revenue license කියලා එකක් තියෙනවා. අන්න ඒක තමයි අපි ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ එතන ක්ලික් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ window එකක වලින් අහනවා ඔයාලයි province එක කොහෙද කියලා. පළාත මෙතන නම් කරන්න ඕනේ. ඊට පස්සේ පළාත නම් කරාට පස්සේ ඔයාලගේ ලියාපදිංචි වාහනේ ලියාපදිංචි අංකය පැහැදිලිව නිවැරදිව ටයිප් කරන්න ඕනේ මෙතන. ඒක නිවැරදිව ටයිප් කරාට පස්සේ ඔයාලට පහළ තියෙනවා ඔයාලගේ පසුගිය ආදායම් බලපත්‍රයේ අංකය ටයිප් කරන්න තැනක් එතන පැහැදිලිව ඒ අංකය මෙතන රූප සටහනේ පෙන්වලා තියෙන විදිහට අපිට ඒ අංකයත් පැහැදිලිව ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ යනවා chassis අංකය. වාහනේ chassis අංකය ඔයාලගේ දුක් පරීක්ෂණ වාර්තාවෙත් ඒ chassis අංකය සඳහන් වෙනවා. නැත්නම් ඔයාලගේ වාහනේ ලියාපදිංචි පොත තමන් ගාව තියෙනවා නම් ඒකෙන් පැහැදිලිවම අංක බලාගෙන ඒ අංක ටයිප් කරලා මෙතනින් ඊළඟ පිටුවට යන්න පුළුවන්. එතෙන්දී ඔයාලගේ නමයි ඒ රෙජිස්ටර් වෙච්ච වාහනේ පුද්ගලයාගේ නම ලිපිනය සියලු දෙයක්ම එතෙන්දී වැටෙනවා. ඊට පස්සේ ඔයාලගේ පරණ ලයිසන් එක එක්ස්පයර් වෙලාද නැද්ද කියලා ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතන ඒක පෙන්වනවා එක්ස්පයර්ඩ් ගන්න. ඊට පස්සේ ඔයාලට ඊළඟට ලයිසන් එක හදා ගන්න අවශ්‍ය යන මෙතන ක්ලික් කරාම හරි. ඊට පස්සේ ඔයාලට මේ වගේ window එකක්. එතෙන්දී ඔයාලට තියෙන්න ඕන අනිවාර්යයෙන්ම වළංගු රක්ෂණ සාතිකයක් තියෙන්න ඕන. අපි ඔන්ලයින් හරහා ගන්න දවස වළංගු රක්ෂණ සාතිකයක් තියෙන්න ඕන. ඊට පස්සේ වළංගු දුම් පරීක්ෂණ සාතිකයක් ඒ දෙක ළඟත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මෙතෙන්දී ඔයාලගේ රක්ෂණ සමාගම සිලෙක්ට් කරලා මෙන්න මේ බටන් එක ක්ලික් කරාම ඒක තහවුරු කරලා එතනින් ඒක වැලිඩ් කියලා කොළ පාට වෙලා පෙන්නනවා. ඊට පස්සේ දෙවනුව වලට කරලා තියෙන දුම් පරීක්ෂණ වාර්තාව තහවුරු කරගන්න එක. ඒකත් ඒ වගේම ඔබ දුම් පරීක්ෂණ වාර්තාව ගත්ත සමාගම සිලෙක්ට් කරලා ඉවරලා එතන වැලිඩ් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඒකත් තහවුරු වෙනවා. එතෙන්දී ඔබ නිවැරදි වේදේ කරගෙන තියෙනවනම් ඊට පස්සේ ඔයාලට ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. මෙතන තියෙනවා ඔයාලගේ විස්තර ටික. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය වෙනවා
බැංකු කාඩ් පොතක තියෙනවා නම් වීසා හරි මාස්ටර් හරි කාඩ් පතක් ඔයාලා ගාව තියෙනවා නම් ඔයාලට ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. මෙතන ටික් එකක් දාලා ඔයාලට මෙතන සිලෙක්ට් කරන්න පුළුවන් මොකද පේ කරන්න කියලා. එතන අපිට පුළුවන් කාඩ් එක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා ඉවරලා එතන මේ බටන් එක ක්ලික් කරගමන් අපේ ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. එතෙන්දී අදාළ මුදල පෙන්වනවා. එතෙන්දී මෙතෙන්දී ඔයාලගේ OTP කෝඩ් එක ඇතුළත් කරන්න පුළුවන්. මෙතෙන්දී OTP කෝඩ් එක ඇතුළත් කරාට පස්සේ ඔයාලගේ ගෙවීම සාර්ථක වෙනවා. ඊට පස්සේ ඔයාලට යලිත් ඔයාලගේ දුරකථන අංකය ඇතුළත් කරන්න ඕන. මෙතන දුරකථන අංකය ඇතුළත් කරලා ඉවරලා ඔයාලගේ තාවකාලික ආදායම් බලපත්‍රය, ඒ කියන්නේ ඔරිජිනල් එක සෙට් වෙනකන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් බලපත්‍රය මෙතනදී ඔයාලට හම්බ වෙනවා. ඒක ඔයාලට print වුණාට පස්සේ ඔයාලගේ මැෂින් එකේ සේව් කරගන්න පුළුවන්. ඒක සේව් කරගෙන ඔයාලට ඕන print එකක් ගන්න පුළුවන්. WhatsApp එකේ මොකක්ද මාර්ගයෙන් ඔයාලගේ print shop එකකට දාලා ඉවරලා ඒ විදිහට තමයි මේකේ ආදායම් බලපත්‍රය ලබා ගන්න. ඔයාලා මේ වීඩියෝ එක කැමති නම් subscribe කරන්න නැතුව ස්තුතියි.